මනස සහ ආත්මය අතර සටනක්ද? ඔයාටත් මෙහෙම වෙලා තියෙනවද? මැරිලා ඉපදුනා වගේ අත්දැකීමක්ද? ඔයාටත් මේ වැඩේ වෙලා තියෙනවද? හොඳටම නිදාගෙන ඉන්න වෙලාවක ඔයා නිින්දෙන් ඇහැරෙනවා. ඒකට තමයි ස්ලීප් පැරටයිසිස් කියන්නේ. මේක විද්‍යාත්මකව පැහැදිලි කරනවා නම් REM ස්ලීප් එකේ ග්ලිච් එකක්. මේක වෙන්නේ මෙහෙමයි. ඔයා නිදාගෙන ඉන්නකොට ඔයාගේ මොළය විසින් ඔයාගේ ශරීරය මසල් අතෝනිය මෝඩ් එකට මාරු කරනවා. සරලවම කියනවා නම් නිදාගෙන ඉන්න වෙලාවට හීනෙන් දාන සෙල්ලම් ටික ඔයාගේ ශරීරයෙන් ඇත්තටම වෙන එක නවත්තන්න. ඔයාගේ මොළය විසින් මාංශ පේශී ලොක් කරනවා. අන්න වගේ වෙලාවකදී මසල් අතෝනිය මෝඩ් එකෙන්ම ඔයාව නිින්දෙන් අවදි වුණොත් ඔයාගේ මනස නැගිටලා වුණාට ඇඟ තාමත් නිදි. ඒ වෙලාවට ඇස් අරින්න පුළුවන් වුණත් ඇඟවත් කටවත් හොල්ලන්න බැරි වෙනවා. සමහර අයට මේ අස්සේ හෙවණැලි වගේ දේවල් කෙඳිරිලි එහෙමත් ඇහෙන්න පේන්න පුළුවන්. මොකද ඔයාගේ මොළේ මේ වෙලාවේ අඩක් අවදියෙන් තිබ්බට අඩක් හීනයක් දකින ගමන් ඉන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී දකින හීනේ මොන වගේ එකක් වුණත් ඒක දැනෙන්නේ එත්තක් වගේ. ඒ වගේම මේකේ ආධ්‍යාත්මික පැත්ත ගැන කතා කරොත් පැරණි සංස්කෘතීන් වල එක එක කතා තියෙනවා. තමන්ගේ ආත්මය ලබා ගන්න බලාගෙන ඒකට කැමැත්තෙන් ඉන්න නරක ආත්මයක් නින්දදීම තමන්ගේ ආත්මය ඇඟෙන් වෙන් කරලා රන් යන්න හදනවා කියලා සමහර කෙනෙක් විශ්වාස කරනවා. නමුත් ඇත්තටම ඒ සිදුවීම ආත්මයක් නිසා වෙන දෙයක් නෙවෙයි. REM එකකදී ඔයාගේ මොළය ඔයාව රවන්ටනවා. ඒත් ඔයාට ඒ නිසා දැනෙන බය නම් 100%ක්ම ඇත්ත. එහෙනම් guys අපි මේ කතාව මෙතනින් නවත්තනවා. මාත් ඊළඟට අරන් එන්න ඕන වීඩියෝ එක ගැන කමෙන්ට් කරලා අපිට කියන්න. ඒ වගේම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. ගිහින් එන්නම් ජය වේවා.